ආයුබෝවන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා එකතු වෙන්නත් ආදරයෙන් ඉල්ලනවා. ඔන්න අද මම ඔයාලට ගෙනාවා ගෙදරදී හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් රසවත් වතුරු පසක් වෙන ජෙලි පුඩිමක්. ඕනම උත්සව අවස්ථාවකට ගැළපෙන වතුරු පසක් තමයි මේක. ඉතින් අපි බලමු මේ ජෙලි පුඩිම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම ජෙලි පැකට් දෙකක් අරගෙන තියෙනවා වර්ණ දෙකකින්. ඔයාලට ඕනම කලර් එකකින් ජෙලි පැකට් ගන්න පුළුවන් කඩෙන්. ඉතින් මේ විදිහට ජෙලි පැකට් දෙක භාජන දෙකකට මම වෙන වෙනම දා ගන්නවා. රතු සහ කොළ වර්ණ වලින් තමයි මම මේ ජෙලි පැකට් දෙක ගත්තේ. ජෙලි පැකට් එකකට උණු වතුර මිලිලීටර 450ක් එකතු කරලා මම මේ විදිහට හොඳින් දිය කර ගන්නවා. මේ විදිහට හොඳට දිය කරගන්න. ඒ විදිහටම අනිත් ජෙලි එකත් මම හදා ගන්නවා. ජෙලි පැකට් දෙකම දිය කරලා හදාගෙන ඉවරයි. ඉතින් මේකේ රස්නේ ගතිය නැති වෙනකන් ටික වෙලාවක් තියාගන්න ඕන. රස්නේ නැති වුණාට පස්සේ තමයි අපි මේ දෙක වෙනම භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ තියන්නේ. ජෙලි ටික කොටු හැඩයට කපා ගන්න ලේසි නිසා මෙතනදී මම පාවිච්චි කරේ මේ වගේ බොක්සස් දෙකක්. මේ විදිහට හදාගත්ත ජෙලි පැකට් දෙක ශීතකරණයේ යට කොටසේ හොඳින් සෙට් වෙනකන් තියාගන්න. ජෙලි ටික හොඳින් සෙට් වුණාට පස්සේ මේ විදිහට කෝප් එකට මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 500ක් එකතු කර ගන්නවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පිටිකිරි දිය කරලා උනත් ගන්න පුළුවන්. දැන් මේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 500ට ජෙලටින් මේස හැඳි දෙකක් මම එකතු කර ගන්නවා. ඒ වගේම සීනි මේස හැඳි 3කුත් එකතු කර ගන්නවා. ඔයාලට සීනි එකතු කරගනිද්දී රස අණු එකතු කරගන්න පුළුවන්. මේ ඔක්කොම එකතු කරගත්තට පස්සේ මේ විදියට හොඳට දිය කරගන්නවා. පසුව පෑන් එකක් ලිපේ තියලා කලින් ඒ දිය කරලා හදාගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටික මේ විදියට එකතු කරගන්නවා. විනාඩියක් දෙකක් විතර මද ගින්දරේ මේ ෆ්‍රෙෂ් මිල්ක් ටික රත් වෙනකන් ලිපේ තියාගන්නවා. ඒ විදියට විනාඩි දෙකක් විතර තියාගත්තට පස්සේ ලිප ඕෆ් කරලා මේ ටික හොඳින් නිවෙන්න පැත්තකින් තියාගන්නවා. මේ වෙලාවේදී අපි කලින් හදාගත්ත ජෙලි පැකට් දෙක සෙට් වෙලා තියෙන්නේ. ජෙලි එක කොටු හැටයට කපා ගන්න කලින් මේ විදියට ජෙලි එකත් භාජනයත් අතර කොටස මේ විදියට බ්‍රූල් කර ගන්නවා. දැන් මේ විදියට සාමාන්‍ය ප්‍රමාණයේ කොටු හැඩයට කපා ගන්න පුළුවන්. මේ විදියට පොඩි හැන්දක් පාවිච්චි කරලා කෑලි ටික මම වෙනම ඉවත් කර ගන්නවා. මේ පේන්නේ මේ විදියට කපාගත්ත ජෙලි කෑලි ටික ඉවත් කරගත්තට පස්සේ ඒ ආකාරයටම කලින් ජෙලි පැකට් එකේ ජෙලි ටික මේ විදියට කොටු හැඩයට කපා ගන්නවා. පාට දෙකෙන්ම ජෙලි කෑලි ටික මේ විදියට වෙනම ඉවත් කරගත්තා. මේ තියෙන්නේ අපි කලින් නිවෙන්න තියාගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටික. දැන් මේ ටික හොඳට නිවිලා තියෙන්නේ. මුලින්ම මම ජෙලි එක හදාගන්න භාජනයට මේ විදියට ජෙලි කෑලි ටික අතුර ගන්නවා වර්ණ දෙකෙන්ම.
ඒ විදිහට ජෙලි කෑලි ටිකක් තියාගත්තට පස්සේ අර නිවෙන්න තියාගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටිකෙන් ටිකක් මම මේකට එකතු කරගන්නවා. මුලින් ඔක්කොම එකතු කරගන්නේ නැහැ. ටිකයි එකතු කරගන්නේ. අනිවාර්යයෙන්ම මේ විදිහට පෙරලා එකතු කරගන්න. දැන් මම නැවතත් මේ විදිහට ජෙලි කෑලි එකතු කරගන්නවා. නැවතත් කලින් ආකාරයටම හදාගත්ත කිරි එක මේ විදිහට පෙරලා එකතු කරගන්නවා. දැන් ඉතිරි ජෙලි ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඒ විදිහට ඉතිරි ජෙලි ටිකත් එකතු කරගත්තට පස්සේ ශීතකරණයේ මේක හොඳින් සෙට් වෙනකන් තියාගන්න. දැන් මේ තියෙන්නේ ඒ විදිහට ශීතකරණයේ හොඳින් සෙට් වුණාට පස්සේ අපි හදාගත්ත ජෙලි පුඩිම. මේ ජෙලි පුඩිම මම අනිත් පැත්ත හරවලා තමයි ගන්නේ. ඔයාලට කැමති නම් ඒ තියෙන විදිහටම උනත් කෑලි කපා ගන්න පුළුවන්. ඔයාලටත් මේ වගේ ජෙලි පොඩිමක් හදාගන්න පුළුවන්. ඕනම උත්සව අවස්ථාවකට වුණත් හොඳයි. මේ ජෙලි පොඩිම නම් හරිම රසයි. ඔයාලටත් මේක හරි ලේසියෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් රසවත් අතුරුපසක්. ඉතින් ඔයත් මේ වගේ රසවත් රෙසිපි ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි නරඹන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම පහළ තියෙන bell icon එකත් click කරලා අපි අලුතෙන් දාන videos නරඹන්නත් එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.